අහන එක බණ පදයක්වත් කවදාවත් අපත යන්නේ නැහැ. ඇයි? අර සෝතානු දත කියන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මතක් කළානේ මනුස්ස ලෝකෙදී බණහන කෙනාට එක පැත්තකින් විතරක් නෙවෙයි පින්නතුනේ හතර පැත්තකින් ආරක්ෂාව තියෙනවා. ඔන්න මතක තියාගන්න මනුස්ස ලෝකේ සමහරු සුතා හොඳට බණහනවා. දතා ධාරණය කරගන්නවා. වචසා පරිචිතා නිතර බණ කතා කරනවා. මනසානුපේක්ෂිත අහන බණ නුවණින් මෙනෙහි කරනවා. හැබැයි මේ කොච්චර බණ ඇහුවත් ධර්මයේ දැනගත්තත් ධර්මයේ පුරුදු කළත් ධර්මයේ ලියාගත්තත් ධර්මයේ මෙනෙහි කරත් අවසාන මොහොතේ මරණකොට එක බණ පදයක්වත් මතක් වෙන්නේ නැහැ. අසිහියෙන් සිහි මුලා වෙලා පින්නතුනි මරණයටපත් වෙනවා. එතකොට ගිහිල්ලා කොහෙද උපදින්නේ? අන්නතර දේවනිකායක. අන්නතර දේවනිකාව කියන්නේ පින්නතුනි වස්සවලාක දෙවියෝ ඉන්නේ. ඒ කියන්නේ ඒ දෙවියන් කැමති වැස්සට. ඒ කියන්නේ මේ වැස්ස වහිනව නම් ඒ වැස්සෙන් සතුටුන දෙවියන්ට කියන වස්සවලාක දෙවියෝ කියලා. සීතලෙන් සතුටුන දෙවියන්ට කියනවා සීතවලාක දෙවියෝ. රස්නේ සතුටුන දෙවියන්ට උන්නවලාක දෙවියෝ කියලා. මේ තමයි පින්නතුනි අන්නතර දේවනිකායවල්. මෙහි වැඩිය පින්නතුනි මෙහි උපදින්නේ මනුස්ස ලෝකෙදී හොඳට බණ අහපු එහෙත් ජීවිතයේ අවසාන කාලේ එක බණපදයක්වත් මතක් නොවිච්ච අය මරණකොට. ඒ කියන්නේ අසීයෙන් සීමුලා වෙලා මරණයටපත් වෙනවනේ. ආන්නේ බුදු අය උපදින්නේ අන්නතර එක වස්සවලාක දෙවියෙක් කරේ සීතවලාක දෙවියෙක් කෙනෙක් උපදිනවා. දැන් කොහොමද පින්නතුනි රැකවන්නේ සැලසෙන්නේ? දැන් මේ හොඳට බණ අහපු කෙනෙක් නේ. බුදුහාර දේශනා කරනවා මහණේ ටික කලක් යනකොට ටික දවසක් යනකොට ඒ දෙවියන්ටම ධර්මය අවබෝධ වෙනවා. ඒ දෙවියන් එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම පින්නතුනේ සුගතිගාමී තත්ත්වයටපත් වෙනවා. ඔන්න මනුස්ස ලෝකෙදී බණහනකේ තියෙන පළවෙනි ආරක්ෂාව. 2. දෙවෙනි පුජ්‍යලයත් සුතා හොඳට බණහනවා. දතා ධාරණය කරගන්නවා. වචා නිතර බණ කතා කරන මනසානුපෙක්කිතා අහන බණ නුවණින් මෙනෙහි කරනවා. හැබැයි මේ කොච්චර බණ ඇහුවත් ධාරණය කරගත්තත් අවසාන මොහොතේ මරණ කොට එක බණ පදයක්වත් මතක් වෙන්නේ නැහැ. 80න් සිහි මුලා වෙලා මරණයටපත් වෙනවා. දෙවිනිය කොහෙද ගිහිල්ලා උපදින්නේ? ඒවත් අර වගේම අන්නතර එක්ක වස්සවලාක දෙවියෙක් හරි සීතවලාක දෙවියෙක් හරි මේ ආදිවසින් උපදිනවා. එතකොට දෙවිනියට කොහොමද ආරක්ෂාව සැලසෙන්නේ? බුදුහාරු දේශනා කරන මහණෙනි රහතන් වහන්සේලා දිවි ලෝකෙට වැඩම කළ බණ කියනවා. ඒ රහතන් වහන්සේලා දිවි ලෝකෙට වැඩම කළ බණ කියනකොට ඒ බණ අන්නතර දෙවිනිකා දෙවියන්ට ඇහෙනවා. එනකොට කල්පනා කරනවා කතා කරනවා අනේ රහතන් වහන්සේ මේ දේශනා කරන සූත්‍රය මම මනුස්ස ලෝකෙදී අහලා තියෙනවනේ. මට පුරුදු සූත්‍රයක් නෙමේ ස්වාමීන් වහන්සේ කියන්නේ මට මේකේ අමුත්තක් නෑනේ කියලා වැටහෙනකොට එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින් පින්නතුනි සුගතිගාමී තත්ත්වයටපත් වෙනවනේ. දැන් බලන්නකෝ බිම්බිසාර මහරජුරුවත් මනුස්ස ලෝකේ බුදුහාඳුරන්ගෙන් බණ අහලා සෝවාන් තත්ත්වයටපත් වෙලා ඒ ධර්මයේ දිවි ලෝකෙත් පින්නතුනි පුරුදු කරනවා. දිවි ලෝකෙත් ඒ ධර්මයේ පුරුදු කරනවා. ඒ විතරක් නෙවෙයි දැන් දිවි ලෝකේ දෙවියන් භාගතුන් වහන්සේගේ ධර්මයේ කතා කරන බව බිම්බිසාර මහරජුන් වෙල බුදුහාමුදුරන්ට කියන. බුදුහාන්නේ ඊයේ පෝය ඇසලපුර 15ක් පෝය. එදා බුදුහාන්නේ සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙච්ච දෙවියන් භාගතුන් වහන්සේ ගැනමයි කතා කළේ. භාගතුන් වහන්සේගේ ධර්මයේ ගැනමයි කතා කළේ. ඒක මතක තියාගන්න පින්නතොනි මනුස්ස ලෝකෙදී අහන සූත්‍ර දේශනා දිවි ලෝකෙත් අහන්න ලැබේවි. එතකොට ඉක්මනටම ධර්මය අවබෝධ වෙනවා. ඇයි මනුස්ස ලෝකෙත් එකපාරක් හරි මේ සූත්‍රය අහලා තියෙනවනේ පින්නතුනි. ඊළඟට තුන්වෙනියා සුතා හොඳට බණ අහනවා. මේ ටික තියෙන්න ඕනේ පින්නතුනි. දතා ධාරණය කරගන්නවා. වචසා පරිතර බණ කතා කරන මනසානුපෙක්කිත අහන බණ නුවණින් මෙනෙහි කර. ඒකට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට මේ විදියට කොච්චර බණ ඇහුවත් ධාරණය කරගත්තත් අවසාන මොහොතේ බණ පදයක්වත් මතක් වෙන්නේ නැහැ. 80න් සීමුලා වෙලා පින්නතුනි මරණයටපත් වෙනවා. දැන් කොහෙද කියලා උපදින්නේ? අන්නතර දේවනිකාය. තුන්වෙනිට කොහොමද ආරක්ෂාව සැලසෙන්නේ? පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඔන්න බලන්න. මාසෙකට එක වතාවක් පොය දවසේ මේ කිව් වගේම සුධර්මාකන දිව්‍ය සභාවට දෙවියන් එකතු වෙනවා. එකතුලා දෙවියන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරනකොට අන්නතර දේවනිකා දෙවියන්ට ඒ ධර්ම සාකච්ඡාව ඇහෙනවා. දැන් මනුස්ස ලෝකෙ අපි ධර්ම සාකච්ඡාත් අපි අහනවනේ. ඒ අහන ධර්ම සාකච්ඡාව දිවි ලෝක දෙවියන්ගෙන් දෙවියන් තුල සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාවකුත් අහන්න ලැබෙනවා. එතකොට කල්පනා කරනවා අනේ දෙවියන් සාකච්ඡා කරන මේ ධර්ම සාකච්ඡාව මම මනුස්ස ලෝකෙදී අහලා තියෙනවනේ. මට පුරුදු සාකච්ඡාවක් නෙමේ කරන්නේ. මට මේකේ අමුත්තක් නෑනේ කියලා වැටහෙනකොට එතනින්ම ධර්මය අවබෝධ එතනින්ම සුගතිගාමී තත්වයට පින්නතුනිපත් වෙනවා. ඔය තමයි මනුස්ස ලෝකෙදී බණහනකේ තියෙන තුන්වෙනි ආරක්ෂාව. 4 අන්තිමියත් හොඳට බණ අහනවා, ධාරණය කරගන්න නිතර බණ කතා කරනවා. 80න් සීමුලා වෙලා තමයි මරණයටපත් වෙන්නේ.
ඒ මරණයටපත් වෙලා අන්‍යතර දේවනිකායේ උප්පත්ති ලැබුවාම හතරවෙනියට කොහොමද පින්නතුණි ආරක්ෂාව සැලසෙන්නේ? බුදුහාමුදුරු දේශනා කරනවා තමන් එක්ක manuss ලෝකෙදී එකට පින් කරගත්තු අය දිව්‍ය ලෝකෙත් පින්නතුණි එකට උපදිනවා. දැන් සමහර අම්මලා ඉන්නවා පොයි දවසට ඒ තුන්දෙනා සිල් ගන්න යන්නෙත් එකට. බණහන්න යන්නෙත් එකට. ධර්මශාලා වාඩි වෙන්නෙත් එක තැන. මේ වරදක් දෝෂයක් කියනව නෙවෙයි. හැබැයි පින්නතුණි ඒ පින්කම් එකට කළාට මරණයටපත් වෙනකොට manuss ලෝකෙදී තුන් වතාවකදී මරණයටපත් වෙන්නේ තුන්දෙනා. තුන්දෙනා මරණයටපත් වෙන්නේ 80න් සීමුලා වෙලා. හැබැයි හොඳට බණ අහලා තියෙනවා manuss ලෝකේ. දැන් දිවි ලෝකෙ ගිහිල්ලා බලනකොට මෙන්න එකටම ඉපදිලා. තේරුම් ගන්න manuss ලෝකේ එකට පින් කරගත්තු අය දිවි ලෝකෙත් එකටම පින්නතුණි උපදිනවා. ඉපදුනාට පස්සේ කතා කරනවා කොහොමද? යාළුවට මතකද manuss ලෝකේ ඉන්න කාලේ අපි දන් දුන්නා. යාළුවට මතකද manuss ලෝකේ ඉන්න කාලේ අපි සිල් ගත්තා. බණ ඇහුවා භාවනා කළා. අන්න manuss ලෝකෙදි කරගත්තු පින්කම් පින්නතුණි දිවි ලෝකෙදි මතක් කරගන්නවා. මතක් කරගෙන එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්වයට පින්නතුණිපත් වෙනවා. ඕකට බුදුහාම ලස්සන උපමාවක් කියන පින්නතුන්ට මතක අපි සමහර දේශනාවලක් කියලා තියෙනවා. ඒ කියන්නේ ඉස්කෝලේ ගියපු පුංචි කාලේ යාළුවෝ ඉන්නේ අපේ. ඒ යාළුවෝ පින්නතුන්ට අපිට බොහෝ කාලයකට පස්සේ හම්බ වෙනවනේ. ඒ හම්බුනාම පින්නතුනි පුදුම සන්තෝෂයක් නේ තියෙන්නේ. ඒ කියන්නේ පුංචි කාලේ අපි ගහගත්තුවා බැනගත්තුවා රණ්ඩු වෙච්චා ඉස්කෝලේදී කරපු දේවල් මතක් වෙනකොට අපේ පුදුමාකාර සන්තෝෂයක් තියෙන්නේ. ඒ වගේ තමයි තමන් එක්ක manuss ලෝකෙදී එකට පින් කරගත්තු අය දිවි ලෝකෙදී මුණ ගැහුණ කියලා කියන්නේ ඉස්කෝලේ ගිය පුංචි කාලේ යාළුවෝ සෑහෙන කාලයකට පස්සේ හම්බුණා වගේ ලොකු සතුටක් තියෙනවා. ඔන්න බලන්නකෝ එතකොට පින්නතුන තේරෙනවද manuss ලෝකෙදී බණහපු බිම්බිසාර මහරජුරෝ එදා සෝවාන් තත්වයටපත් වෙලා අද දිවි ලෝක ජනවසම දිවි පුත්‍රයෙක් නමන් ඉපදිලා දැන් බලන්නේ මොකක් වෙන්නද? දැන් බලන්නේ පින්නතුනි සකු르දාගාමි වෙන්න.